ආයුබෝව වේවා සුබ දවසක් හැමෝටම 2026 අගෝස්තු මාසේ 24 වෙනිදා වෙලා උදෑසන 11:05 විනාඩි 18යි. ඉතින් අද දවසේ මොනවද මැදපෙරදිග කලාපයේ අලුත්ම තොරතුරු වගේම කුවේට් රටේ විශේෂ තොරතුරු ඔබ තට්ටයමල් YouTube නාලිකාව ආරම්භන කෙනෙක් නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයා වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. දිනපතා පැහැදිලිව නිවැරදිව තොරතුරු ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ඇමරිකාව සහ ඉරානය අතර දැවැන්ත ආර්ථික ප්‍රහාරයක් මොකද්ද මේ වෙන්න යන්නේ කියන තැන මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන තොරතුරු ටිකක් අපි මුලින්ම බලමු. බලලා අපි එම අනිත් රටවල් වල විස්තර වෙත. ඉතින් අද අගෝස්තු 24 මේ වෙන විට ඇමරිකාව සහ ඉරානය අතර පවතින අලුත්ම තත්ත්වය ගැන කියනවා නම් මේ වෙනකොට තත්ත්වය නැවතත් දැඩු වෙමින් පවතිනවා කියලා තමයි වාර්තාව කරන්නේ. ඉතින් ඇමරිකානු ජනාධිපතිවරයා ට්‍රම්ප් පරිපාලනය මේ වෙන විට ඉරානයට එරෙහිව දැවැන්ත නව ආර්ථික සම්බාධක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඇමරිකාව මේ කරන්න හදන දෙයින් ඉරානයට දැඩි ආර්ථික බලපෑමක් ඇති කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේක D-Day ලෙස තමයි ඇමරිකාව විසින් හඳුන්වා දීලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව මේ වෙනකොට රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තිනවා. මේ අතර ඇමරිකාව විසින් ඉරානයට මේ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ ඉරානය දැඩි විරෝධයක් පළ කරලා තිබෙනවා. ඉතින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පවසලා තියෙනවා නව සම්බාධකවලට සහාය දෙන පාර්ශවයට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වන බව තමයි රොයිටර් පොස්ටේ වාර්තා කරලා තින්නේ. ඉතින් මේ අතරින් වැදගත්ම ගැටලුව තමයි හෝමෝස් සමුද්‍ර සංධිය. ඉතින් අද ඉරානය නාවික නීති උල්ලංඝනය කරන නැව්වලට දඩ සහ රඳවා ගැනීම පිළිබඳව හෝ නැව් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අනුතුරු අඟවලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම හෝමස් සමුද්‍ර සංධිය ලෝකයේ ඉතාමත් වැදගත් තෙල් ප්‍රවාහන මාර්ගයක් නිසා මෙහි තත්ත්වය නරක අතර ගියොත් ලෝක තෙල් මිලට සහ ගල් කලාපයේ ඉන්ධන සැපයුම් වලට විශාල බාධාවක් ඇතිවිය හැකියි කියලා රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා. ඉතින් මේදී සටහන් වෙනවා ආසියාවේ පිරිපහදු කළ ඉන්ධන සැපයුම දැනටමත් දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවටත් තෙල් සැපයුම සපයන්නේ කොහෙන්ද කියලා. ඉතින් අල්ලපු රටෙන් උනත් අල්ලපු රටවල් වලට යන්නේ මේ රටවල් වලින්. ඉතින් කොහොම හරි මේ වෙනකොට මේ දේවල් උග්‍රතර යනවා කියලා තමයි රොයිටර් පොත්සේ වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඉතින් රාජතාන්ත්‍රික මට්ටමින් මේ දේවල් විසඳා ගන්න උත්සාහයන් තාමත් සිදු වෙමින් පවතිනවා. ඔමාන විදේශ අමාත්‍යවරයා අඟහරුවාදා ඉරානයට යාමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒට ගිහිල්ලා හෝමොත් සම්බන්ධයෙන් තවත් වැඩිදුරටත් සාකච්ඡා පවත්වනවා කියලා තමයි වාර්තා කරලා තින්නේ. ඉතින් එවෙන්ම පාකිස්තාන හමුදා ප්‍රධානියාද ඇමරිකාව සහ ඉරානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බව තමයි වාර්තා වෙලා තින්නේ. ඉතින් ඒ නිසා මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාවේ නව ආර්ථික සම්බාධක වලට ඉරානය මුහුණ දෙන ආකාරය. ඉතින් කෙසේ වෙතත් මෙහි සිදුවීම් එක්ක මැද පෙරදිග කලාපයේ රටවල් වලට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා රොයිටර් පුවත් සේවය වගේම ජාත්‍යන්තර මාධ්‍ය මේ වෙන විට වාර්තා කරලා තිනවා. ඉතින් මේ සියලු තොරතුරු අද දවසේදී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලින් නිකුත් කරපු නිවේදන වලට අනුව තමයි මම මේක ඕගොල්ලොන්ට තේරෙන විදිහට සකස් කරලා කිව්වේ. ඉතින් මේ වෙනකොට අල් ජසීරා ප්‍රවෘත්ති සේවය, ABC ප්‍රවෘත්ති සේවය, රොයිටර් පුවත් සේවය, ඒ වගේ තමයි CBS නිවුස් වගේම තවත් ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා.
ඉතින් දැනුවත් වෙන්න ඔන්න ඕක තමයි දැනට ඇති වෙලා තියෙන තත්ත්වය. මේ වෙනකොට අපි රටවල් ඉන්නකොට අපිට දැනට තේරෙන දෙයක් තමයි අපිට මේ රටවල් වල රැකියාව කරගෙන ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. නමුත් ඇමරිකාව විසින් මේ කරන්න හදන දේ නිසා ඉදිරියේදී මොනවා වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම අද බහරේන් රටෙන් විශේෂ පුවතක් වාර්තා වෙනවා මුලින්ම. ඉතින් මේදී සටහන් කරලා තියෙනවා කල්ලිකුත්තු ආහාර වෙළඳාමට බහරේනේ දැඩි පියවරම ගැනීම කියලා. ඉතින් නැවත ඇසුරුම් කළ ආහාර සම්බන්ධයෙන් පුද්ගලයෙකුට ඩිනාර් ලක්ෂයක දඩයක් නියම කර සිර දඬුවම් පවනවායි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඔය ගොඩක් කරන වැඩ තමයි ඕවා. පරණ බඩු නැවත සකස් කරලා විකුණනවා. ඉතින් බහරේන් රාජ්‍යයේදී එහෙම පුද්ගලයෙකුට ඩිනාර් ලක්ෂයක දඩයක් සහ තවත් 4 දෙනෙකුට මාස 6 සිට අවුරුද්ද දක්වා සිර දඬුවම් නියම කරලා තියෙනවා කියලා බහරේන් වාණිජ්‍ය අමාත්‍යාංශයෙන් මේ වෙනකොට සමාජ මාධ්‍යයට පුවතක් උදාහරණලා තිනවා. ඉතින් බහරේන් රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ ඔබ ආහාර පාන මිලදී ගන්න විට පොඩ්ඩක් දින වකවානු පිළිබඳව දැනුවත්භාවයෙන්ම ඒ දේවල් මිලට ගන්න කියලා. ඉතින් ඒත් එක්කම කුවේට් රටේ තියෙන ප්‍රවෘත්ති අතර අපි බලමු මොනවද අද තියෙන විශේෂ පුවත් කියලා. ඉතින් මේදී කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සිද්ධියක් වාර්තා වෙනවා. ඉතින් මේ කාන්තාව නාගරික පරීක්ෂකවරයෙකුට අපහාස කරලා තියෙනවා. ඉතින් ඒ අපහාස කරපු චෝදනාවට තමයි මේ විදිහට කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කුවේට් වල ගුවන්තොටුපළ පාරයන්ත 5 සැකසහිත මනෝචිකිත්සක පෙති 500ක් සමග ආසියානු මගියෙකු අත්අඩංගුවට ගත්ත කියලා තමයි සටහන් වෙන්නේ. පුද්ගලයා ළඟ පොඩි බෑග් එකක් තියලා තියෙනවා. මේ බෑග් එක පරීක්ෂා කරාට පස්සේ මනෝචිකිත්සක පෙති 500ක් පමණ ප්‍රමාණයක් හොයාගත්ත කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කට්ටිය අහනවා බෙහෙත් ගේන්න පුළුවන්ද කියලා. සමහරක් වෙලාවල් වලදී මම ඒවට උත්තර නොදී ඉන්නවා නම් ඔබ අහන ප්‍රශ්නයට සමහරක් විට අපිට උත්තර දෙන්න බැරි කමක් තියෙනවා. දැන් කවුරු හරි මගෙන් අහන බෙහෙත් ගේන්න පුළුවන්ද කියලා. මම දන්නේ නැහැ කවුද කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට මොනවා හරි ලෙඩක් තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒකට සනාථ කරපු ලිපියක් සමග ඔබට නිර්දේශ කරපු බෙහෙත් තියෙනවා නම් අපිට අරගෙන එන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ ආකාරයෙන් මේ විදිහට බෙහෙත් එහෙම අරගෙන ආවොත් මේවා මනෝචිකිත්සක බෙහෙත් ඉතින් මේවා පාවිච්චි කරන ආකාරයක් තියෙනවා. මේවා නිසි වෛද්‍ය ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේ දේවල් නීති විරෝධී මේ රටවල් වලට ගේන්න ඉතින් එහෙම ගෙන ආපු ආසියානු ජාතිකයෙක් තමයි මේ විදිහට අත්අඩංගුවට ගත්තාගෙන ප්‍රවෘත්තිය මේ වෙන විට සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මේ වෙනකොට සමාජ මාධ්‍යයට පණිවිඩය ඇහිලා තියෙනවා කියන පොත් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒකම ඔයගොල්ලෝ දන්නවා පවගේ දවස්වල කේතාන්වල එක් ස්ථානයක වාහනේ නතර කරලා තියෙනකොට එතන අවට තෙච්ච සියලුම වාහන ප්‍රමාණයක් ගිලි ගන්නවා. ඉතින් ඒකට හේතුව පිළිබඳව මේ වෙනකොට පරීක්ෂණයක් ආරම්භ කරා කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඉතින් ඒත් එක්කම තවත් ලිපින 441ක් අවහිර කරලා තියෙනවලු. මේක දින 30ක් ඇතුළත යාවත් කාලන කරන්න ඕනේ. දිනව නැත්තම් ඒවට දඩ මුදල් දිනාසිය වගින් අය කරනවා කියලා තමයි සටහන් වෙලා තින්නේ. මේ පිළිබඳවත් දැනුවත් වෙලා ඉන්න කියන ප්‍රවෘත්තිය ඕගොල්ලන්ට මතක් කිරීමක් කරනවා ඒ පිළිබඳවත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී කුවේට් වල තොරතුරු කීපයක් ඕගොල්ලන්ට අරන් එන්න තියෙන්නේ. ඉතින් දැනුවත් වෙන්න තව කෙනෙක්ව දැනුවත් කරන්න පරිස්සමින් ඉන්න. බුත් සරණයි හැමෝටම.